ඉතින් අද අපි ගමේ යනවා. ඉතින් අපි හයිවේ බස් එක නැගලා අපි පොඩි දෙයක් කන්නත් අරගෙන හිටියේ බස් එක ස්ටාර්ට් කරනකම්. අපේ ගම උණවටුනේ ඉතින් ගහල පැත්ත තමයි තියෙන්නේ. ඉතින් අපි හිමින් පැය දෙකක වගේ ගමනක් තියෙන්නේ යන්න. කොහොම හරි අපි උණවටුනට ආවා. ඉතින් මෙතනින් බහලා අපි වීල් එකක් ගත්තා. අපි ඉතින් මේ පාර ගමේ යන්නේ නම් අපේ මාමා කෙනෙක්ගේ බණයි දානේ වෙනුවෙන්. ඉතින් අපි ගමට ආවා. මේ තියෙන්නේ ගමේ ඇතුළට වෙන්න අපේ කැලාවක් වගේ තියෙන එක හරි ලස්සනයි. අපි ඉතින් එහෙ ඇවිදින්න ආවා අපේ මාමගේ දුවත් එක්ක. ගොඩක් වීඩියෝ ඩිලීට් වෙලා තිබ්බා. ඉතින් මට වැඩි වීඩියෝ ගන්නත් බැරි වුණා. මම ඒගොල්ලොත් එක්ක ඉන්නේ. ඇත්තටම මම ගොඩාක් ආසයි මේ වගේ පැතිවලට. ගොඩාක් නිදහස් මිනිස්සුත් එක්ක ගෙවන කාලෙට වැඩිය නේචර් එකත් එක්ක ඉති අපේ හිතට මොනතරම් සැනසීමක්ද කියලා අපිට දැනෙනවා. මොකද මිනිස්සුත් එක්ක ඉති හිත ඉතින් වැඩි. ඒකෙන් මම අදහස් කරන්නේ හැම මිනිසෙක් එක පොදු වෙනවා කියලා. ඒත් හැම මිනිස්සයාටම තමගේ මානසික නිදහස වටිනවා. ඉතින් අපි පරිසරයත් එක්ක ඉන්න තරමටම අපේ හිතටත් අපේ මනසටත් ගොඩාක් නිදහස්. ඉතින් අපි මේ කැලේ ඇතුළට එන්න මේ උල්පත තිබ්බා. ඉතින් මේක වටේ අලුතෙන් හදලා තිබ්බා අපේ මාමලා කට්ටිය. ගමේ ආවම එළියට ඇවිල්ලා ටිකක් ඇවිදලා කරලා ඉන්න. ඒකයි මේ එළිය වීඩියෝ මෙහෙම තියෙන්නේ. අපි ඉතින් මේ එතන ළඟ මේ කුඩ තට්ටුව හදනවා. ඒකේ සබ් එකට නැක්කා. ඉතින් දැන් වෙලා බණ අහන වීඩියෝ නම් මට ගන්න බැරි වුණා. මට බණ අහන්න යන්න බැරි වුණා. ඉතින් දැන් රාය 11 විතර අපි කට්ටිය මේ කුඩට නැගලා හොල්මන් කතාවේ කියන්න ඒක බලන්න තමයි හැදුවේ. ඉතින් ඔයාලගෙත් ඉන්නද මේ වගේ මොඩ වැඩ කරන අය? ඉතින් අපි රාය 12 විතර වෙනකම් මෙතන ඉඳලා එක ඉඳලා පල්ලෙහාට ආවා. පල්ලෙහාට අපි මේ ඉත්ති මෙන්න මේ බව හම්බුණා. ඇත්තටම දැන් කාලේ ගොඩාක් මිනිස්සු මේ වගේ සතෙක් ළඟට ආවත් එළවනවා. ඒ සත්තුන්ට ඉතින් කතා කරන්න බෑ. ඒගොල්ලෝ ළඟට එන්නේ ආදරේ හොයාගෙන කන ටිකක් හොයාගෙන. ඇත්තටම ආදරේ දෙන්න බැරි නම් කන ටිකක් හරි දෙන එක ගොඩාක් වටිනවා. මොකද සත්තුන්ට කතා කරන්න බෑ. ඒ සත්තුන්ට ඉතින් අපි මිනිස්සෙක් වශයෙන් සතෙක්ට කන ටිකක් දෙනවා ගැන ලොකු පිනක්. මට ඉතින් ගොඩක් වීඩියෝ ගන්න බැරි වුණා. මේ තියෙන ටික තමයි මම දැම්මේ. ඉතින් මම ඉතින් දාන බෙදන්න ආවා. ඇත්තටම අපි මිනිස්සෙක් වෙලා ඉන්නකන් තමයි අපිට දාන ටිකක් හරි බෙදන්න පුළුවන්. ඉතින් දානයක් දෙන්න අමාරු නම් තමන්ට පුළුවන් විදියට බත් පැකට් එකක්වත් අසරණ මිනිස්සෙක්ට දෙන්න බලන්න. ඒකට ලොකු පිනක්. ඒ වගේම නැති බැරි කෙනෙක්ට තමන්ට පුළුවන් විදියට දෙන්න බලන්න. ඒකම විශ්වාස කරන දෙයක් තමයි අපි දුන්නොත් අපිට ඒක කවදා හරි ඊටත් වැඩියෙන් ලැබෙනවා කියන දේ. ඉතින් කවදාවත් අපිට ගන්න පින් කවදා හරි අපිට ලැබෙනවා. මම කියන්නේ මිනිස්සෙක්ට උදව්වක් අවශ්‍ය වෙලාවකදී බෑ මට වැඩ තියෙනවා ඒ හරි වෙන මොන හරි කියනකට වැඩිය වචනකින් හරි මේ මිනිස්සට පිට වෙනවා නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් මගේ ජීවිතේ මම පර්ෆෙක්ට් නෑ. මම දන්න තරමින් දේවල් ටිකක් තමයි මේ වීඩියෝ එකත් එක්ක ෂෙයා කරේ. මොකද කවදා හරි මේ වචන වලින් එක මිනිහෙක් හරි තමන්ගේ ජීවිතේ හදා ගන්නවා නම් මට ඒක ලොකු සතුටක්. ඉතින් මට ලොකුවට වීඩියෝ ගන්න නම් බැරි වුණා. මේ තියෙන වීඩියෝ ටික තමයි මම දැම්මේ. මම අලුත් වීඩියෝ එකක් කරගෙන ආයෙත් නම් thank you බලවට මගේ වීඩියෝ එක ඉවර වෙනකම්.